එකට යන්න. රෙඩි? අම්ම දවසක් බෝබගෙන ඒක ඇට විසිබල් එකට ට්‍රේස් එකේ කී අතල තියෙන ස්පයික් ඉවෙන්ට් එකට මම ඔයාලට ඔක්කොම විස්තර ටික කියන්නම්. හෙලෝ ගයිස් අද තවත් බ්ලොග් එකක් තියෙන්නේ. ඉතින් අද යනවා අපි අද ඉවෙන්ට් එකක් තියෙන ස්පයික් කියලා ඔන්ටර්ප්‍රෙනර්ස්ලා ලංකාවේ ඉන්න යන් ඔන්ටර්ප්‍රෙනර්ස්ලා ඔක්කොම වගේ යනවා ඉවෙන්ට් එකට. ඉතින් අද දවසේ මම බ්ලොග් එකක් කියන්න හිතුවා ඒ ඉවෙන්ට් එකේ මොකද වෙන්නේ, ඉවෙන්ට් එකෙන් පස්සේ මොකද වෙන්නේ, ඒ විස්තර ටික ඔක්කොම. රයිට් අපි යන් බ්ලොග් එකට. යන් රයිට් අපි දැන් යනවා කට්ටියම දැන් යනවා OGF එකට. OGF එකට ගිහිල්ලා ඊට පස්සේ තමයි අපි ඉවෙන්ට් එකට යන්නේ. රෙඩි? රයිට්. OGF එකට ගිහින් අපි යන් ඉවෙන්ට් එකට. රයිට්. ඕකේ. රයිට් දැන් ආවා අපි කට්ටියම OGF එකට. විසගේ සෙට් එක මත යනවා ඉවෙන්ට් එකට. මොනවාද? අම්ම දවසක් බෝබගෙන ඒක ඇට විසිබල් විදියට තිබ්බා. يعني පේන්න බෝල. This is different. රයිට් ගයිස් අපි යන්නේ දැන් OGF එකෙන් ට්‍රේස් සිටි එකට. ට්‍රේස් සිටි කී අතල තියෙන ස්පයික් ඉවෙන්ට් එකට මම ඔයාලට ඔක්කොම විස්තර ටික කියන්නම්. ස්පයික් ඉවෙන්ට් එක කියන්නේ එන්ටර්ප්‍රෙනර්ස්ලා යන් එන්ටර්ප්‍රෙනර්ස්ලා ඔක්කොම වෙන තැනක්. ඉතින් දැන් අපි යන්නයි ලෑස්ති වෙන්නේ. රයිට් මේ ඉන්න කට්ටිය අපි දැන් යන්නයි ලෑස්ති වෙන ඉවෙන්ට් එකට. රයිට් හෙලෝ බොස් අපි දැන් මොකද අද කරන්නේ බලාපොරොත්තු. අපි දැන් මොකද අද කරන්නේ? ඒක ස්පයික් ගිහලා රයිට් ට්‍රැෆික් එකේ ඉන්න ගමන් මම කියන්නම් මොකක්ද අද යන ඉවෙන්ට් එකේ විස්තර ටික. අද යන්නේ අපි ස්පයික් කමියුනිටි එකෙන් ඕගනයිස් කරනවා එයාලා හැම මාසෙම ඉවෙන්ට් එකක් යන් ඔන්ටර්ප්‍රෙනර්ස්ලාට. එයාලගේ නෙට්වර්කින් වලට ඊට පස්සේ තව එයාලට පුළුවන් නෙට්වර්කින් වලට අමතරව තව එක අදහස් කියන්නේ කොහොමද බිස්නස් එකක් හදන්නේ, කොහොමද බිස්නස් එකක් කරගෙන යන්නේ. දැන් අද ඒ වගේම සෙෂන් එකක් තමයි තියෙන්නේ. අද ස්පෙෂල් ඩේ එකක්. අද වෙල්ත් OS කියලා කම්පැනි එකක්, ලංකාවේ කම්පැනි එකක්. ඇමරිකාවේ ලොකු බැංක් එකකට JP Morgan Chase එකට ලොකු ගානකට සෙල් වුණා. එයාලා ඇක්වයර් කරගත්ත ඒ කම්පැනි එක. ඉතින් අද ඒකේ ෆවුන්ඩර් එනවා. අපි බලමු එයා මොනවද කියන්නේ ඉවෙන්ට් එකේදී. එයාද කතා කරයි බොහෝ දුරට කොහොමද කම්පැනි එකක් බිල්ඩ් කරන්නේ, කොහොමද කම්පැනි එකක් සෙල් කරන්නේ, මේ වගේ විස්තර ටික. ඉතින් අපි ගිහින් බලමු ඉවෙන්ට් එකට මොකද වෙන්නේ කියලා ඉවෙන්ට් එකේ. So grab it up. Until then, just stay ready with your questions. And just to give you a reminder, if you are we felt in the previous conversation that we had, we couldn't really get the full story of WealthWorks. So we thought it's a great opportunity for us to have you here, so definitely for me yet great away that yeah. So I want to start with like because we were so big, we had a no code integrations marketplace because we were so big. So like that, we didn't start from the solution and try to fit it into a problem. රයිට් කොන්ෆරන්ස් එක ඉවරයි. නෙට්වර්කින් සෙෂන් එකකුත් තිබ්බා. පැය භාගයක් විතර ඉඳලා දැන් වෙලාව ඇවිල්ලා 8:30. රයිට් අපි දැන් යනවා කන්න. කොහෙටද යන්නේ කියලා තාම අයිඩියා එකක් නැහැ. අපි දැන් කට්ටියම ආවා ක්ලාස් එකකට පොත්තු ගන්න. අපි ඕක යනවා ඉතින් අර එක ඩයල් එකක් ඉන්නවා ඇවිල්ලා මේ සෝෂල් දාන්න බ්ලොග් එකේ. Hello guys, so welcome to my YouTube channel. Hey, sure. Guys, Plaza එකේ session එක ඉවරයි. දැන් අපි යනවා ගෙදර. ගෙදර ගිහිල්ලා මම කියන්නම් මොකද අද දවසේ වුනේ කියලා.
අපි ගෙදර යන්න යන්න යන්නේ අපිට අක්ගාල යන්න ඕනේ වැස්සක් එන්න යන්නේ බයි. ඉතින් ඉවෙන්ට එක වෙලා ගොඩක් දෙවල් විඩියෝ කරන්න බැරුණ මොකද ගොඩක් දේවල් තිබ පැනඩික්ෂන් සහ නෙට්වර්කින් වගේ දේවල්. ඉතින් මං කියන්නම් ඇත්තරම මේ ඉවෙන්ට එක මොකද වනේ සහ මේ වගේ ඉවෙන්ටල මොකද වෙන්න කියලා. ඇත්තරමකොත් ලංකාව කියන්නේ බොහම පොඩි මාගට් එකක් ටෙක් ඉන්ඩස්ට්‍රික පැත්තෙන් ගත්තොත්තේ. හැබැයි ලංකාවන්න ගොඩක් ස්ටාට ෆවන්ඩර්ස්ලා ගොඩක් කම්පැනි ෆවන්ඩර්ස්ලා ඒවගේ යං අන්ටපනස්ලා ගොඩක් ලංකාව තුළ ඉන්න. තව ස්ටාටප්ස් පටන්ගන් බලාපොරොත්තුවෙන් ඉන්න ගොඩක් දෙනා ඉන්න. ඉතින් මේ අයි ඔක්කොම එකට එකතු වෙලා මේ වගේ ඉවෙන්ට්ස් හොස් කරනවා. ඒකට හේතුව තමා ලංකාව ඇතුළේ කමියනිටි එකක් බිල් කරන එක. ලංකාව ඇතුළේ ටෙක් කමියනිටි එකක් බිල් කරන එක තම මෙයාලගේ ලොකුම ගෝල්ඩ එක. ඇත්තරම මේ වගේ ඉවෙන්සල මොකද වෙන්න ඇතරම මේ ඉවෙන්සල වෙන්නේ ගොඩක්ම තමන්ගේ ඉන්ඩස්ට්‍රේකට අදාළ ඒ ෆිල්ඩ එක වැඩ කරනය ගොඩක් දෙන මේ වගේ වෙන්සලට එනවා. ඉතින් මේකෙන් පුළුවන් ඇත්තරම තමන්ගේ කලයින්ට් තව අලුතෙන් කලයින්ට් ලාඳුන ගන්න ඒ වගේම ඔයාගේ ඉන්ඩස්ට්‍රේක ඉන්න කෙනෙක්න යාලගේ ක්ස්පිරියන්ස කාලට ගන්න පුල මේ වගේ ගොඩක් දේවල් මේ වගේ ඉවෙන්සලින් අපිට කරගන්න පුලො. ඉතින් ඒක හිද තම මේ වගේ ලොකු කමිටිකක් මේ වෙදදි බිල්ඩලා තියෙන්නේ මං කතා කරන්න ස්පයිකය ගැන. ඉතින් මේ වගේ කමිටස් තව ගොඩක් තියෙන ලංකාවේ මේක විතරක් නෙමේ මේ වගේ ඉවෙන්සල ඇතරම තියෙන වැදගත්කමගත් ඇත්තරම කිවොත්තේම තමන්ගේ ඉන්ඩස්ට්‍රීක පැත්තෙන් තමන්ට ලොකු එක්ස්පිරියන්ස එකක් ගන්න පුළුවන් ඒ වගේම අලුත් කලයින්ස් ලවන්තුන ගන්න වගේ අලුත් නෙට්වර්කයක් හදාගන්න වාට අවකාශය හම්බෙන මේ වගේ ඉවෙන්සල්ට කිය ඔයත් මේ වගේ ඉවෙන්සල්ට යන්න බලාපොරොත්තු ඉන්නනම් මගේ හොඳම උපදේශය තම තමන්ගේ ෆීල්ඩ එකට අදාල මේ වගේ කමිනිටිස්සේනන ඒ කමිනිටිසල්ට ජොයින්න. ඉතින් ඒ ජොයින්නාට පස්සේ වාලට එයාලගින් ක්ස්පිරියන්ස එකක් ගන්න වගේම වාලට අලුත් කලයින්ට එල්ල එකක් වාගන්න පුළුව. අද දවස ඉවෙන්ට ගැන කතා කරන අද දවස ඉවෙන්ට එක ගොඩම්ම කතා වුණේ මේ වෙල් තෝවස් කියන කම්පැනිය එහෙමත්නත ලංකාවේ බේස්ට් කම්පැනි එකක් ඇත්තරමකුවොත්හෙම ඊට පස්ස මේ කම්පැනි එක ලෝකෙ තියෙන ලොකුම බැංකුවක් වන චේස් ජප මෝගන් චේස් බැංකුවට බැංකුව ඇක්වාය කරගත්තා මේක ඇත්තරම ලොකු ඩීල්ල එකක් ලංකාවේ පටන්ගත්ත කම්පැනික ලංකාව ෆවන්ඩර්ස්ලා පටන්ගත්ත කම්පැනි එකක් මේ වගේ තැනකට යන කියන ලංකාවේ ටෙක් ඉන්ඩස්ට්‍රීක ඇත්තරම ගත්තු දැන් ලොක් සෑහන විදියට එක්ස්පෑන්ඩෙනවා මේ එක්ස්පෑන්ඩ් වෙන එකත් එක්කම ලංකාවට ගොඩක් ඔපචනිටස් ඇවිල් ඇතිනවා. ඉතින් මේ වගේ දේවල් එක කොහොමද ඔයාලා කම්පැනි එකක් පටන්ගන්න බලාපොරොත්තු ඉන්නන සහ ඔයා දැනටමත් ස්ටාර්ට් එක ෆවන්ඩ කෙනෙක්න ඔයාලට මේ වගේ ඉවෙන්සල්ට ගියාට පස්සේ ඒ වගේ එක්ස්පිරියන්ස් එන ෆවන්ඩර්ස්ලා ඒ වගේ ලොකු ගානකට එක්සිටච් කම්පැනිසල ෆවන්ඩර්ස්ලා විල කතා කරනවා. තින් යාලගේ ලොකු එක්ස්පිරියන්ස එකක් තින මේ ඉන්ඩස්ට්‍රී ගැන කොහොඳ මේ ඉන්ඩස්ට්‍රික මූවෙන්නේ සහ අපි කම්පැනි එකක් කරගෙන යන කොහොමද එක් කරගෙන යන්න ඕනි කියලා. ඉතින් මේ වගේ ගොඩක් එක්ස්පිරියන්ස් න ඇත්තෙක් වලට කතා කරන්න අවස්ථාව හම්බෙනවා සහ එයාලා හිතන පතන විදිය ගැන වාලට අවබෝධයක් ගන්න පුළුවන් මේ වගේ වෙන්සල්ට ගයාට පස්සේ. ඉතින් මං හිතන අද වීඩියෝක වාලට බොහොම ඉන්ට්‍රස්ටිං විඩිය එකක් වෙන්න ඇති කියලා. ඉතින් අපි ඉස්රහටත් මේ වගේ වීඩියෝස් ගෙන් බලාපොරොත්තුනවා එක හින්ද දැම සබස්ක්‍රයිබ් කරන්න මේ විඩියක ලයික් අදන්න මං ඉස්රහටත් මේ වගේ බ්ලොග්සේ වගේ ටෙක් වීඩියෝස් ගෙන් බලාපොරොත්තු ඉන්න. ඉතින් තා විඩියකින් හම්බ